හෙලෝ යාළුවනේ ඉතින් ඔන්න අද මම ඔයාලව එක්කන් යන්නේ ඩීන්ස්ටන් පුංචි ලෝකාන්තය බලන්න. ඔයාලා මීමුරේ යනවා නම් මෙතනින් බහින්න නැතුව නම් යන්න එපා. මොකද ඔයාලට පේනවා ඇතිනේ මේක බලන්න යන්න තියෙන පාර හරිම ලස්සනයි. ඉතින් මේක ඔයාලා හැමෝම විඳින්න ඕනෙම අත්දැකීමක්. ඒ නිසා මීමුරේ යනවා නම් අනිවාර්යෙන් මෙතනින් බැහැලා යන්න අමතක කරන්න එපා. ලොකු වැස්සක් එන්නේ මං හිතන්නේ මම මේ අවුරුදු ගානකින් තමයි මීමුරේ පැත්තට ආවේ. අවුරුදු මං හිතන්නේ 6කින් විතර. දැන් පාරත් කාපට් කරලා කොහොම හරි හිතා ගන්න බෑ. ගොඩක් දියුණු වෙලා මේ පැත්ත. මං 3 පාරක් විතර මීමුරේ ඇවිල්ලා තිනා. ඒ හැම පාරකම කැඩිච්ච පාරේ තමයි ඇවිල්ලා තින්නේ. දැන් පාරත් හදලා ඊළඟට මේ ඩීන්ස්ටන් මිනි වර්ල්ඩ්ස්ෙන් බලන්න යන්නේ එකක් තියෙනවා හුලංගල. අනිත් එක කියන්නේ ලෝකාන්ත තියෙනවානේ ලංකාවේ හුලංගල තියෙන එකක්. ඊට පස්සේ හෝටන් දැනේ ලෝකාන්ත තියෙන. ඊට පස්සේ හාතලේ මිනි වර්ල්ඩ්ස්ෙන් තියෙනවා ඩීන්ස්ටන් ඉඳලා. මම ඩීන්ස්ටන් ඇවිල්ලා තියෙනවා වගේ මතකයක් තියෙනවා. ඒ වුණාට මේ ලොකු මතකයක් නැහැ ඩීන්ස්ටන් ගියා කියලා. සෝ අපි බලමු. කැලේ මැද්දෙන් වැටිච්ච ලස්සන පාරක් තියෙන්නේ. ඔයාලට පේනවා ඇති. හරිම ලස්සනයි පාර. දැස් පොඩ තද කරා මං හිතන්නේ මහී වගේ අපේ රේන් කෝට් එක දාලා යන්න වෙයි. ඉතින් වැස්සට නම් කමක් නැහැයි කියලා හිතුණා මට මේ පරිසරය දැක්කහම. මොකද මේ පුංචි ලෝකාන්තය බලන්න යන්න වැටලා තියෙන පාර නම් හරිම ලස්සනයි වහිද්දිත්. ඉතින් මං ඔයාලට කියන්නම් ඔයාලා බස් එකේ එනවා නම් එහෙම කොහොමද මෙතෙන්ට එන්න පුළුවන් කියලා. සාමාන්‍යයෙන් CTP බස් එකක් තියෙනවා උදේ 8ට 8යි කාලට වගේ හුන්නස්කිරියේ ඉඳන් ලූල් වත්තට එනකම්. ඔයාලට පුළුවන් ඒකේ ආවත් මෙතනින් බැහැලා මේක බලන්න යන්න. ලස්සනයි. මං හරි ආසයි මෙහෙම තැන්වලට. මං අර පොඩි කාලේ කියවපු පොත් මතක් වෙනවා මට. බෝට්ටු ගෙදර ළමයි, ගොවිපළ ගෙදර ළමයි. කුඩේ ඉහළගෙන අපි යන්නේ මේ වහිනවා. හවස් අරුවකට මේ මෙන්න මේ බංකුවක ඉඳගෙන කෝපි එකක් බොන්න තියනවා නම් නියමයි. මොන දැන් අපි කැලෑ කුට්ටියකට ඇතුල් වෙන්න තමයි හදන්නේ. මෙතන මේ ගහලා තියෙනවා ඇල්ටිටියුඩ් එක 1121 මීටර්. දැන් නම් කුඩේ දායි යන්න බෑ. අපි කුඩේ අකුලමු. සාමාන්‍යයෙන් නම් මේ ට්‍රේල් එක කිලෝමීටර 1.2ක් වගේ තමයි තියෙන්නේ. ඉතින් මේ ගමන චුට්ටක්වත් අමාරු කරන එකක් නෙමෙයි. මේ ඩීන්ස්ටන් පුංචි ලෝකාන්තයේ අයිති වෙන්නේ නකල්ස් රේන්ජ් එකට. ඉතින් මේ කැලෑ කුටියට ඇතුළුනාට පස්සේ නම් කොහොමත් මේක නකල්ස් රේන්ජ් එකේ කොටසක් කියලා කියන්න පුළුවන්. ඒ තරම්ම සිසිලසක් දැනෙන්නේ. පාරවල් දෙකක් තියෙනවා. මම හිතන්නේ මේ පැත්ත එක වෙන්න ඕනේ. මොකද මේ උඩට යන්න එක ඉතින් ලෝකාන්තේ කියන එක බලන්න. ඉතින් මේ පාරේ ටික දුරක් ගියාට පස්සේ දැන් මේ ඔයාලට පේන විදිහට ගල් වලින් පඩිපෙල් හදලා තියෙනවා. පස්සේ ඔයාලව ගිහිල්ලා තුම්මන් හන්දියකට වැටෙනවා. එතන පොඩි බෝඩ් එකක් ගහලා තියෙනවා. වම් පැත්තෙනුත් යන්න පුළුවන්, දකුණු පැත්තෙනුත් යන්න පුළුවන්. සේම් ඩිස්ටන්ස් එකක් තමයි තියෙන්නේ කියලා. ඉතින් අපි තෝරගත්තේ එතනින් දකුණු පැත්තට විහිදලා තියෙන පාර. මොකද වම් පැත්තේ පාර දිහා අපි චුට්ටක් බැලුවට පස්සේ ඒ පාර පොඩ්ඩක් කැලෑවෙන් වැහිලා වගේ තිබ්බේ. ඉතින් කූඩැල්ලන්ගේ කරදරෙත් තියෙනවනේ. අනික අපි හයික් එකක් යන්න වගේ එදා ලෑස්ති වෙලා නෙමෙයි ආවේ. ඒ නිසා අපි තෝරගත්තේ දකුණු අත පැත්තෙන් යන පාර. මේ විදිහට ෆයිනස් කැලේ මැද්දෙන් තමයි ඔයාලට යන්න තියෙන්නේ. ඇත්තටම මෙතෙන්ට වැස්සේ නැත්තම් මෙච්චර මීදුම නැති වෙන්න තිබ්බා. ඉතින් වැහපු එකත් හොඳයි කියලා අපි යමු. සම්පූර්ණ ෆයිනස් කැලයක් තියෙනවා කියන ඔන්න අපි තැනට ආවා. බලන්නකො මෙතන තියෙන ලස්සන. හැබැයි මෙතන හරිම ලස්සන බලාගන්න අපි චුට්ටක් අවාසනාවන්තයි. ඒ මොකෝ කියනවා නම් වැස්ස නිසා මීදුමෙන් වැහිලා අපේ වීව් එක. දැන් කොහොමද බලන්නකො ඉතින් ලෝකාන්තෙද කියලා හොයන්නේ. හැබැයි දැන් බලද්දි ඇත්තටම ලෝකාන්තෙ වගේ තමයි නේද? මොකක්වත් පේන්නේ නැහනේ. ඉතින් ඔයාලා වැස්ස නැති දවසක ආවොත් මෙතන මීටත් වැඩිය ලස්සනට වලට බලා ගන්න පුළුවන්. මට මෙතෙන්ට ආවහම දැනෙච්ච එකම දේ තමයි මේ සෝබාදහම කොච්චර ලස්සනද කියලා. මං හරි ආසයි මේ වගේ මීදුමෙන් වැහුණාම ගස් දිහා බලන් ඉන්න. ඔයාලා දැකලා ඇති මගේ චැරියට් පාත් බ්ලොග් එකෙත්
මීදුමෙන් වැහුණහම ගස් මේ පරිසරය කොච්චර ලස්සනද කියලා හිතෙනවා. මං කොච්චර වාසනාවන්තද මේ වගේ දේවල් ඇස් දෙකින් දකින්න කියලා මට හිතෙනවා. මෙතන කෑම්ප් කරන්න තිබුණා නම් නියමයි. මේ මොකද මෙතන ලස්සනට හදලා තියෙනවා රවුමක් වගේ එලි පහලි කරලා. ඉතින් මෙතන කෑම්ප් කරන්න දෙන්නේ නැහැ. දෙනවා නම් හොඳයි. ක්ලයිමේට් එකත් හොඳ දවස්වල. මොකද මෙතන සෑහෙන සීතලයි. මේ වගේ තැන්වලට ගියාම මට එක එක සිතුවිලි පහළ වෙනවා. මට සමහර වෙලාවල් වලට හිතෙනවා මෙතන තියෙන ලොකු ගස් කොච්චර කාලයක් තියෙන්නේ නැද්ද? මෙතන වුණු හැමදේම ඒ ගස් බලාගෙන ඉන්න ඇති. අද මං ඇවිල්ලා යනවත් මේ ගස් බලාගෙන ඇති. අහන් ඉද්දි කෙනෙක්ට මේක විකාරයක් වගේ තේරෙන්න පුළුවන්. ඒ වුණාට මට නම් මේක ෆැන්ටසියක් නෙවෙයි. මං ආස කරන මං සබාදහම දිහා දකින විදිහ. තනකොළ තියෙන තැන් වලින් චුට්ටක් ඉක්මනට ගියොත් කූඩැල්ලෝ අපිට රීච් කරන පොසිබිලිටි එක චුට්ටක් අඩුයි. මේ ඒ හින්දා මම ඉක්මනට යන්නේ. ඔය කට්ටිය මේ ලෝකාන්ති කියලා කියනවා නේ. එතකොට මේ සමහර කට්ටිය ලෝකාන්ති කියලා කියන්නේ ඇහුවොත් මොකද්ද කියලා ඒක නිර්වචනය කරන්න දන්නේ මේ කන්දක් උඩට ගියාට පස්සේ ආ පැත්ත මීදුමෙන් වෙහිලා තියෙනවා මුළු තැන් ඔක්කොම පේනවා. ඒක ලෝකාන්තේ කියලා මේ ඒක හරිද කියන එක පොඩි ප්‍රශ්නයක් තියෙනවා. එහෙම හැම කන්දක් උඩට ගියාට පස්සේම පේන තැනක් ලෝකාන්තේ වෙන්නේ නැහැ. මම හිතන්නේ ඒකට මේ මොකද්ද ඒක කියන්නේ මේ මොකක් හරි නිශ්චිත ඇල්ටිටියුඩ් එකකින් බැලුවොතින් තමයි සහ මොකක් හරි මේ මොකක්ද ඒකට කියන්නේ බෑවුමේ ස්වභාවයත් මම හිතන්නේ ඒකට බලපානවා. මොහොරක් වගේ තිබ්බොත් තමයි වර්ල්ඩ්ස් එන්ඩ් වෙන්නේ. කියන්නේ වර්ල්ඩ්ස් එන්ඩ් කියලා කියන්නේ ලෝකයේ අන්තය වගේ නිකන් ලෝකෙ ඉමක් පෙනෙන තැන. ලෝකෙ මෙතනින් ඉවරයි වගේනේ. එහෙම පේන්නේ නැහැ සාමාන්‍යයෙන් ඔය මද බෑවුම් වලදී. දල බෑවුම් වලදී එහෙම පේන්නේ නැහැ. මොහොරකදී වගේ තමයි එහෙම පේන්නේ. මට හිතෙන්නේ ඒක වැරදි නම් කවුරු හරි ඒක නිවැරදි කරන්න කමෙන්ට් එකක් දාන්න. මට හිතුනේ එහෙම. ඉතින් ඔයාලා මගේ පඬිත කතා ටිකත් අහන් හිටියානේ. මම ආයෙත් දවසක මේ වගේ ලස්සන තැනකට ගිහිල්ලා අලුත් vlog එකක් අරන් එන්නම්. ඉතින් channel එක subscribe කරලා තියාගන්න.